මෙන්න අපේ උදේ කෑම. අලු පරාටා. අලු පරාටා, බිතර පරාටා. මෙන්න තියෙනවා නූඩල්ස් එකක්, පරිප්පුවක් තියෙනවා. ආයි තියෙනවා මෙතන චට්නි එකක්. ගෝවා පරාටා පෙන්නන්න දෙන්නේ තැටින් විතරයි තියෙන්නේ. ගෝවා පරාටා දෙන්නේ. ලුණු මිරිසක් තියෙනවා. මේක හදලා තින්නේ කොහොමද කියලා කියන්න. අල දාලා තියෙනවා. සෝරි අල නෙමෙයි මේ තියෙන්නේ අඹ. එතන ගෝවා තියෙනවා. මල්. ගෝවා මල තියෙනවා. මේ නෙල්ලි. මේක නෙල්ලි. නෙල්ලි දාලා තියෙනවා. මේ නෙල්ලි එකත් එක්ක කනකොට වෙනම රසක් එන්නේ මේක. ඉතින් මනාලි වලට ආවද අපි උදේ කෑම සෙට් එකම මනාලි දෙන්න තියෙනවා. ඔක්කොම කනවා. සංඝාසය දාන්න. චියර්ස්. කොහොමද? අන්න කම්. අතලයි පරාටේ ළඟිවත් යන්න. මේ පරිප්පු එක කියන්න ඕනේ. රොටි කන්නේ ගෑරුප්පි. රොටි කන්නේ ගෑරුප්පි. පොඩ්කාස්ට් නෙල්ලි එක. ඒ නෙල්ලි ටික දාන් කන වැඩි. මේක තමයි. අතරම මාරස. නෙල්ලි එක. චට්නි එක දෙනවා. අලු පරාටා එක. මාර රසයි එක. සිංහල හින්දි පොඩක් සමානයි. ඕනේ. ළඟින්ම යන්නේ. පොඩි වෙනසක් තියෙනවා. අල්ලගත්තා නම් ඒදි. කන වීඩියෝ දානකොට හැමෝම මට බයි. ඒ වලට ඒ රෙසිපි දැනගන්න. දැනගන්න විස්තර කිව්ව දාන්න. ගණේකම නෙමෙයි. බලන්න කෑම එක. දෙකින්. ඒක වෙනම රසක්. ඕවර්ද. කොන්න අපි හිමාචල යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. රුපියල් 3500 මේ වාහනේ රෙන්ට් එක. ඉතින් හරි ලාභයි. මෙයා යනවා යාමක් ඉතින් गाड़ी का पैसा जो भी आपको जाएगा ඔන්න ඉතින් මේ වීඩියෝ කරනවා ෆෝන් එක ගහනවා. ඉතින් මෙන්න යන්න හදන්නේ. මගේ ෆෝන් එක යා. කොහමද? GoPro එක කරේ අතල්ලගේ යන්න පුළුවන්. යමුනේ. රෂ්. ඔන්න අපි යන්න හදන්නේ. කොහොමද තීර පල්ලම? ඉතින් බේනවා ඇති. අරහෙට ගිහලා මෙහෙන් එන්න ඕන. හරි? लेग स्ट्रेट ओके. लेग स्ट्रेट ඩෝන්ට් ටච් ද බයි. पाँव सीधा करो दादा ओह, शोल्डर बैक ओके ओके. लेट जाओ पीछे को यस जाओ दादा हाँ इनको बता दो ये कार नहीं पकड़नी है हाँ बता दो यस क्या भाई इनको बताओ ये कार नहीं पकड़नी है हाँ ओके ओके नो और हाथ नहीं छोड़ना एक दूसरे का ओके अरे आता लगाना पीछे हो जाओ भैया लेट जाओ पीछे को पूरा वे हाँ लेग स्ट्रेट ओ ओके हाँ ओके ओके बस बस हाँ देखिए हाथ पकड़िए अरे क्या खींचना है ना आता तारी नहीं अभी एक मिनट कितने नहीं भाई अरे ඉතින් මගේ යහ පැත්තේ ඉන්නේ ඉන්දියාවේ අයියා කෙනෙක්. ඉතින් එයාත් එක්ක තමයි මට යන්න අවස්ථාව හම්බ වුණේ. ඉතින් එයා නම් හොඳට පුරුදුකාරයෙක් වගේ. ඉතින් මේ කේබල් එකේ යන්න රුපියල් 300ක් තමයි ගන්නෙ. ඉතින් හරි විනෝදයි. යහ පැත්තට ගිහලා මෙහා පැත්තට එන්න ඕන. ඉතින් ඒකත් අලුත් අත්දැකීමක්. මාත් පළවෙනි වතාවට තමයි ගියේ. ඔබට බය හිතෙන වෙලාවකට ඉතින් ඒ තරම් ස්පීඩ් එකකින් යනවා මේක. आत ඉවරයි පුතේ. ආවට කොහොමද බලන්නකො ඉතින් තියෙන ලස්සන මනාලි වලින් අම්මට සිරෝ කාගේ කියලා මගේ මනාලි යන ගමන් තමයි මේ විශාල කඳු පන්තියක් කඳු කඩන් ඇලිලා ගල් මතුවෙලා सिग्नल नहीं कोमल वाटर फ्लो ඉතින් අපේ ලංකාවේ යාළු සෙට් එකක් තමයි මේකට සම්බන්ධ වුණේ. ඔන්න ටික ටික හිම වැටිලා තියෙනවා දැන් අපි මේ යන පාරේ. ඉතින් අපේ වාහනේ ඩ්‍රයිවර් අයියා නම් පුදුම තරම් ස්පීඩ් එකකින් තමයි යන්නේ. ඇඟ හිරි වැටෙනවා මේකට. වීඩියෝ ගන්න හිම අල්ලන්න කීයක් ගන්නව මල්ලි? හිම අල්ලන්න එක්කෙනෙක් කීයක් ගන්නව? 750 හසි බෑ කියන්නේ බා. 750 per person.
ඔන්න ඉතින් අපි ආවා හිම බලන්න. කොහොමද ලස්සන? මේ හරිය ටිකක් අනාරක්ෂිතයි. මොකද කඳු නිතරම කඩන් වැටෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපිත් මෙතන පොඩ්ඩක් වෙලා නවතින්න හැදුවා. හැබැයි එතන නවතින්න සුදුසු වාතාවරණයක් නෙමෙයි. අපි ඉන්නකොටම කන්ද කඩාගෙන යනවා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි යාළුවෝ අපි කට්ටිය ආපැත්තට බැන්නේ. ඊට පස්සේ වාහනත් බොහොම අමාරුවෙන් තමයි දෙරුනේ. ඔන්න ඉතින් අපි ආවා හිම බලන්න. කියලා විනාඩි අවදානම දෙකක් ගියේ නේ. කඳුත් කඩාගෙන. කඳු කඩම් වැටෙනවා. ගල් ගලවා වැටෙන්න ගල් ගලවා වැටෙනවා. හොඳටම තේරුණා. අපේ කට්ටිය කොට පහල හිතුවා වගේම ගල් ටික කඩම් වැටෙනවා. ගල් ටික කඩ. කොහොමද ට්‍රැෆික් එක? අර ඈත පේන්නේ ට්‍රැෆික් එක. එක දිගටම ට්‍රැෆික් එක. අපේ වාහන පහල. පිස්සුවක්. කාශ්මීරිය වගේ තමයි පොඩ්ඩක් මේ පැත්තත්. හරිම ලස්සනයි. ඉතින් බින්ගේවල් යටින් මෙහෙම යන්න තියෙනවා. සාමාන්‍යයෙන් කඳු හිල් කරලා ඉන්දියාවේ ගොඩාක් දුරට මෙහෙම හදලා තියෙනවා පාරවල්. ඉතින් කාශ්මීරය යනකොට ගොඩක් හම්බ වෙනවා. ඉතින් මෙන්න හිමාලයට යනකොටත් මේ විදිහටම හම්බ වෙනවා. गाड़ी करना गाड़ी करना වෙනම ලෝකයකට එළියට ආවා. दिल्ली වෙනම ලෝකයකට එළියට ආවා. ඉතින් දැක්කනේ. गाना पाकिस्तानी भी බ්‍රිජ්. ब्रिज कॉक्सर ब्रिज हाँ බයික් වලින් එන්න මුලක් තියවුලා. हाँ दिस साइड स्नो ඉතින් තමන්ට කැමති නම් බයික් එකක් රෙන්ට් එකට අරගෙන එන්නත් පුළුවන්. සාමාන්‍ය රුපියල් 200යි 300යි 400යි ඔය ගණන් තමයි බයික් එකක් යන්නේ. හයි කැපැසිටි එකක් නම් රුපියල් 700ක් 800ක් වගේ වෙනවා. සාමාන්‍ය ස්කූටියක් රුපියල් 200 ඉඳලා වගේ තමයි රෙන්ට් එකට දෙන්නේ දවසකට. ඉතින් ගොඩක් කට්ටිය බයිසිකල් වලිනුත් එනවා. බයික් වලින් මම පුට් සයිකලේ ආවට පුට් සයිකලේ මේ හරිය එන්න පොඩ්ඩක් අමාරුයි. මොකද හිම තියෙනකොට යන්න බෑ. ඔන්න ඉතින් හිම තැනින් තැන වැටිලා තියෙනවා. ඉතින් මේ හිමාල කඳු වැටිය තමයි. ඉතින් අපි ඕන හිමාලේ බලන්න ආපු සංචාරය. ඉතින් හරි ලස්සන අත්දැකීමක්. ඉතින් බයිසිකලයකින් ඉන්දියාවට ඇවිල්ලා ඉතින් මේ හරියට බයිසිකලෙන් යන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. එන්න අමාරු නිසා. මොකද හිම හින්දා බයිසිකලේ පදින්න බෑ. ඉතින් බලමු අපි ගිහිල්ලා. අවශ්‍යතාවය මතනේ බං හම්බ කරන්න. वीडियो में पास दागिन में जाने ඔව් ඔව් ඒක තමයි. ඕලා ගහම් ක්‍රිකට් කියවුවා. क्रिकेट ग्राम ग्राम पाकिस्तान श्रीलंका में तुम्हारी वेलाव මේ දැන් වෙන එකයි තියා වෙලාව දෙකයි තියයි තුනයි තියන අපි මෙහෙම පිටත් වෙනවා බෑන් දැන් දෙකයි තියයි කියන්නේ බෑ තුනයි තියයි කියන්නේ බෑ දෙකක් තියෙනවා ආ බෝලයක් සැන්ඩියක් කො ගත්තෙත් නෑ ඔකටේ සැන්ඩියේ බයිට් එක තියෙනවා. ලොකු කාර්යයක් නම් නේද එකක් පොට්ට වැඩි හොඳයි බල්ලෝ එහෙම කරන්නේ පිස්සුවක් ඒ ටික නා. ඒවද ඔයා බොන්නේ නේ. ඔයාට පස්සේ ඕකා කෝලා. අපි හිම දාලා සීරි වුණ මට හිම කැටයක් දාලා බොන්න. ඒකවල ගහලා තියෙන්නේ වැවක් හදලා ඒකේ කණු ගහලා තමයි හදලා තියෙන්නේ. වැව් හරන්න අවශ්‍යතාවයක් නැති තැන් වල හැමතැනම වැව් හරනවා. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. හැබැයි ඒ වගේම අති දුෂ්කරයි. මොකද ඉතින් ගෙයක් දොරක් කිසිම දෙයක් ඉතින් මේ වෙන්නේ නැහැ. ඉතින් හිමාලු කඳ වැටිය. ඒතකොට ගහක් කොලක් දැනට නැහැ. මොකද හිම වැටෙන හින්දා මම හිතන්නේ ගස් ඔක්කොම මැරලා තියෙන්නේ. කිසිම පහසුකමක් ඉතින් නැහැ. ඉතින් හරිම ලස්සනයි. එච්චර තමයි. ඉතින් නැත්නම් ජීවත් වෙන සුදුසුයි කියලා මම නම් ඉතින් අනුමත කරන්නේ නැහැ. කොහොමත් මේ හරි මිනිස්සු ජීවත් වෙන්නෙත් නෑ. අර කාශ්මීර වගේම තමයි. හැබැයි ඉතින් හරිම ලස්සනයි. ඉතින් සංචාරයට තමයි ඉතින් හොඳ. ඉතින් අධික හීතලයි. ඒක දරා ගන්න බෑ ඇත්තම. ඔන්න ඉතින් අපි ආවා හිමාචල් ප්‍රදේශ වලට. ඉතින් මෙන්න මෙතන තමයි පොයින්ට් එක. මෙතනින් තමයි ගමන ආරම්භ වෙන්න තියෙන්නේ අපිට හිම බලන්න. ඉතින් යමු.
Lagi berada හුස්ම ගැන අමාරු වෙනවා. ඔක්සිජන්. යන්නේ හිම තමයි. ඉතින් අපේ සංචාරී තවත් එක දවසක් ලිස්සනවා බලාගෙන යන්න ඕන. චන්දුකෝ ඉතින් පොඩක් අර හුස්ම ගැනීමේ අපහසුතාව තියෙනවා. මොකද ඔක්සිජන් තත්ත්වය නිසා හරි මහන්සිය දැනෙනවා. හුස්ම ගැනීම අපහසුයි ගොඩක්. මං හිතන්නේ ඔයාලා බයිසිකලෙන් ආවා නම් එන්න බැරි වෙයි. ඇත්තම කතාව. ඉතින් අපි යනවා ඉස්සරහට අපේ තව කට්ටිය අපි 7 දෙනෙක් ආවේ. ඉතින් ලෝකේ ලස්සනම තැනක්. ඉතින් ශ්‍රීනගර ගියා. ශ්‍රීනගර වලින් ඊට පස්සේ මෙහාට ආවා. හරි ලස්සන අත්දැකීමක්. ඔන්න. ලිස්සනවා. මං ආවා. ඔයාලා හොයාගෙන. Wisnu Paul. ඔන්න ඉතින් අපි ආවා. ලිස්සනවා පුතේ. බලාගෙන යන්න ඕන. ඉතින් ඔන්න. යස්සු. පොඩ පරිස්සමෙන් යන්න ඕනි. හිමදී එන්නේ. ඒක හින්දා හිමේ තමයි ඉන්නේ අපි. ඉතින් ලස්සන බලන්න. බලමු ඉතින්. අන්න බලන්න. ලස්සනට පරිසරය එන පොඩ පරිස්සමෙන් යන්න ඕනේ. ලිස්සනවා. ලිස්සනවා. අල්ලගනින් මචං. ඉතින් මේ වෙනවන වෙනම ඇඳුම් ඕනේ. වෙනම බූට් ඕනේ. අපි නම් කිසි දෙයක් අරගෙන ආවේ නැහැ. ඉතින් මේ පේනවා ඉතින්. We are from Sri Lanka. We are from Karnataka. කර්ණාටක. අන්න. We have done a long way. ලස්සනයි. හරිම ලස්සනයි. 2 days. Good night. Yes. මෙතනින් උඩහටම යන්න පුළුවන් ඒරියා එකක් තියෙනවා. ඉතින් එතනින් එහාට යන්න බෑ. ඉතින් කිලෝමීටර් 4-5ක් අපිට උඩහට යන්න පුළුවන්. ගිහිල්ලා ඉතින් හිම බලලා සෙල්ලම් කරලා ඕන දෙයක් කරලා එන්න පුළුවන්. එතනින් එහාට යන්න බෑ. මොකද ඉතින් එතනින් එහාට ආමි බැරියල් ටිකක් තියෙන. ඉතින් එතනින් එහාට කිසි කෙනෙකුට යන්න අවසරයක් දෙන්නේ නැහැ. ඉතින් මේ ලස්සන ටික බලන්න තමයි ඔන්න අපි හිමාලයට ආවේ. මෙන්න පුතේ අයිස් දිය වෙලා ඔන්න බලන්න ග්ලැසියර්. ඔන්න අයිස් දිය වෙලා යන හැටි. පහරේ ඊට පස්සේ පාර අයින දිග යනවා. ඊට පස්සේ ගංගාවල් වලට එකතු වෙන්නේ. ඉතින් දිගටම මේ අයිස් දිය වෙලා එනවා තමයි එළියේ. දිගටම. කඳු වල අයිස් වැටලා තිනවා හිම. ඉතින් මේ දිනේ කුට්ටි. මෙන්න බලන්න. කැඩෙන්නෙත් නෑ පොලේ ගැහුවට. මේ දිනේ පාරවල වල කට්ටියකින් දාලා මෙන්න බඩු. දැක්කනේ අයිස් සීම මිදිලා. ඒනදි කොච්චර ලස්සනද කියලා. පිස්සුවක්. අයියා මේ මෙතනින් කතා කරන්නේ. මෙතනින් ගන්නවා.